ඔබගේ භෝජනයට ප්‍රාණගත් පැතිරුවෙකුද මිත්‍යා කැඩුවම බොල ශික්ෂා සොබදහමත් අහයි පැනයා දැනෙන්නද මුන්ට මගේ ඇකයා තයුක්තිය දැනෙ නැසකයා මේ මොහොතේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා තවත් පහුගිය අවුරුද්දේ කතාබහට ලක් වෙච්ච අධ්‍යක්ෂකවරයෙක් කිව්වොත් හරි මේ අවුරුද්දේ අලුත් බලාපොරොත්තුත් එක්ක වැඩ කරන්න බලාපොරොත්තු වෙන ඇති අපි අධ්‍යක්ෂකවරයෙක්ගේ කෝණයෙන් අහන්න කැමති මේ ෆාදර් චිත්‍රපටිය ඔබතුමා නරඹන්න ඇති ඒ චිත්‍රපටියත් එක්ක විශේෂයෙන් තරුණ අධ්‍යක්ෂකවරු ශේෂ්ත්‍රයට පිවිසෙනවා මේ කාලේ වැඩි වශයෙන් මේ වගේ චිත්‍රපට නිර්මාණය වීම සහ ෆාදර් චිත්‍රපටිය ඒ වගේ තරුණ අධ්‍යක්ෂකවරුන්ට මොන වගේ දිරිගැන්වීමක් සිද්ධ කරන චිත්‍රපටියක්ද අංක එක තමයි මම හිතන්නේ අර අපි කාලයක් තිස්සේ චිත්‍රපටි කිව්වහම තිබුණේ මට පොඩි ගතියක් චිත්‍රපටිවල. ඒක මම කියන හරියට මම දන්නේ හැබැයි පොඩි ගතියක් තිබුණා. මම හිතන්නේ ෆාදර් කියලා කියන්නේ 2026 ලොකුවටම බ්‍රේක් කරන චිත්‍රපටිය. ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරයක් ඉදිරියට කිව්වොත් එහෙම තරුණ නිර්මාණකාරයන්ට අවශ්‍යම දේ තමයි මෙන්න මෙහෙම බය නැති වෙන එක. මම හිතන්නේ චමින්දගේ පළවෙනි චිත්‍රපටිය චමින්ද ජයසූරිය සහෝදරයාගේ ඒ පළවෙනි එෆර්ට් එකක් විදිහට කොයිතරම් සාර්ථක වුණේ මම හිතන්නේ ෆිල්ම් එක සහෝදරි බලන්න ඇති කියලා මම හිතනවා. ඊටාම හියුජ් චිත්‍රපටියක් විදිහට. ඒ කියන්නේ මට ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට පළවෙනියටම ආවේ අපිට මේ කොහොමද කළේ වගේ එකක්. ඉතින් ඒක තමයි ඇත්තටම අවංකම එක නට ආවේ කොහොමද මේ සමහර සීන්ස් කළේ කියලා. ඉතින් ඒ ගානට සිනමාව හියුජ් වීම අපිටත් අලුතෙන් ෆිල්ම් හදන්න ඉන්ඩස්ට්‍රියට එන අයටත් අපි හැමෝටම මං හිතන්නේ විශාල එනර්ජි එකක්. චමින්ද 2026 අවුරුද්දට විශාල එනර්ජි එකක් අරන් දෙනවා. චමින්ද ජයසූරිය සහෝදරයා ඇතුළු කණ්ඩායම මං හිතන්නේ අර මොකක්ද ඒකට කියන්නේ අර ඕපනින් එක තමයි අවුරුද්ද සුබ කරන්නේ. ඉතින් නැගලා යයි කියන එක තමයි මගේ බලාපොරොත්තුව. ඒත් එක්ක මම අහන්න කැමති ප්‍රේක්ෂකයෙක් විදිහට දැන් අපේ ගොඩක් ලොකු ප්‍රේක්ෂකාගාරයක් මේ වෙන විට සිනමා ශාලාවට ඇදීමේ ප්‍රවණතාවයක් තියෙනවා. විශේෂයෙන්ම ඔබතුමාගේ චිත්‍රපටය ඇතුළු චිත්‍රපට විශාල ප්‍රමාණයක් එක්ක ඉතින් මේ ප්‍රවණතාවය දැන් මේ හෝම් තියටර් කියන එකෙන් පොඩ්ඩක් මිදිලා ආයි සිනමා තියටර් එකට එන එක ගැන ප්‍රවණතාවය කොයි වගේද මේ වගේ චිත්‍රපට නිර්මාණය වීමත් එක්ක? මොකද මේ මිනිස්සුන්ට ගෙවල් වල ඉන්න බැරි කරන ෆිල්ම්ස් හැදෙනවා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් මෝඩ තරිඳු වගේ චිත්‍රපටියක් ආපුවාම මිනිස්සුන්ට ගෙවල් වල ඉන්න බැරි වුණා. ඒගොල්ලෝ කඩාගෙන ආවේ ෆිල්ම් හෝල් වලට. මම දැක්කා වැස්සේ මෙහෙම දිග පෝලිං මෝඩ තරිඳු චිත්‍රපටියක. එතකොට මම හිතන්නේ දැන් මම හිතන්නේ චමින්දගේ මේ ෆාදර්ගේ ට්‍රේල් එක ගියපුවාම මෙතන අද ගත්තොත් මම හිතන්නේ හෝල් 5ක විතර සෙනග ඉන්නවා. ගෙවල් වල ඉන්න බැරි වෙනවා. මම හිතන්නේ සිනමාවට සෙනග එහෙම මම කියන්නේ අර අනුකම්පාවට එන්නේ නැහැ. අපි ඒගොල්ලන්ට ගෙවල් වල ඉන්න බැරි කරවන්න ඕනේ. ඉතින් මේ වගේ චිත්‍රපටි වලින් තමයි ඒක කරන්නේ. එතකොට මිනිස්සු ෆිල්ම් වලට එන්න අකමැති නෙවෙයි. අපි ඒගොල්ලන්ට අර එන්න බැරි කරවන එක්ස්පීරියන්ස් එක දෙන්නේ නැහැ සිනමා ශාලාවල. මම හිතන්නේ ඊට පස්සේ ධර්ම යුද්ධ එනවා. ප්‍රසන්න ජයකොඩි මහත්මයාගේ චන්දරේගේ වයිෆ් වෙනවා. මේ වෙලාවේ මලකිදු වෙනුම චිත්‍රපටි දෙනවා. මේ හැම එකම එක එකට වෙනස් ප්ලොට්. මම හිතන්නේ අවුරුදු මම හිතන්නේ 20කට හෝ 30කට පස්සේ අපි ක්‍රයිම් ත්‍රිලර් එකක එක්ස්පීරියන්ස් එක ගන්න සත්‍ය චරිත. ඊට කලින් ගිනියවිසා ගිනිකෙලි චිත්‍රපටය තමයි මෙහෙම තිබුණේ. මම ගිනියවිසා ගිනිකෙලි යනකොට මම හිතන්නේ ඉස්කෝලේ 8 වසරේ 10 වසරේ විතර වගේ හිටියේ. අපි හොරෙන් ගිහිල්ලාද කොහෙද බැලුවෙත් ඒක මේ වැටෙන ප්‍රමාණය චිත්‍රපටිය. එතකොට ඒ ෆිල්ම්ස් අපිට ඉන්න බැරි කරා ගෙවල් වල. ඉතින් මම හිතන්නේ මේ මූවමන්ට් එක කියන්නේ ඒක. අපිට ගෙවල් වල ඉන්න බැරි කරනවා. මිනිස්සු බලෙන් ගෙන්න ගන්නව නෙවෙයි. ඒගොල්ලන්ට ගෙවල් ඉන්න බැල ඒගොල්ලෝ ෆිල්ම් වලට නෑ. ඒක තමයි නිර්මාණකාරයන්ගේ දක්ෂකම සහ යම් ආකාරයක දක්ෂතාවයේ එක පැත්තකින් පොඩි වාසනාවකුත් තියෙනවා ඒකේ. සිංහාසන දානක ඔබගේ භෝජනයට ප්‍රාණගත් පැතිරුවෙකුද මිත්‍යා කැඩුවම බොල ශික්ෂා සොබදහමත් අහයි පැනයා දැනෙන්නද මුන්ට මගේ ඇකයා තයුක්තිය දැනෙ නැසකයා